साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स यथागारं सुच्छन्नं वुट्ठेन समति विज्जति एवं सुभावितं चित्तं रागो न समति विज्जति තෙරුවන් සරණයි ඉසුරුපුර බෝසමුදු පිහිටයි සිරු දෙනාටම ධම්මපදයෙන් බිඳක් ධම්මචින්තාමය වැඩසටහන යටතේ අද දවසේ ඔබ හමුවට මා පැමිණියේ වටිනා උදාර ගාථාවක් අරගෙන ඒ ගාථාව සඳහන් වෙන්නේ ධම්මපදයේ කියන මහාසාර ධර්ම ග්‍රන්ථය තුලමයි. ඒ අනුව ධම්මපදයේ සඳහන් ගාථා අතර ඒ ගාථාව අපිට දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ 14 වන ගාථාව විදිහට. ඔබ මේ වෙනකොටත් දන්නවා ධම්මපදයේ වර්ග වලින් පළවෙනි වර්ගය නම් කරලා තියෙන්නේ යමක වර්ගය කියලා. ඒ යමක වර්ගයට අයිති ගාථාවලනොත් 14 වෙනි ගාථාව විදිහට මේ ගාථාව අපිට සිහිපත් කරන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඒ අනුව මේ ගාථාව තුළින් බුදුරජාණන් වහන්සේ අපිට සිහිපත් කරන්නේ බොහොම පරිස්සම් කරගත්ත හිතේ තියෙන ප්‍රතිඵලයේ පිළිබඳ. ඒ වගේම මෙහි තියෙන වටිනාකම් පිළිබඳව ආරක්ෂිත හිතක වටිනාකම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේම ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුළ සිහිපත් කළ තිබෙනවා. යතහා ගාරං සුච්චන්නං. මෙතන යතහා යම්සේ අගාරං කියන්නේ ගෙයක්. සුච්චන්නං කියන්නේ හොඳට ඒ ගෙදර වහල සෙවිලි කරලා. ඒ කියන්නේ කොහෙන්වත් සිදුරු නැහැ. හොඳට සෙවිලි කරපු වහලක් තියෙන ගෙයක් පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ පාඨයේදී සිහිපත් කරනවා. එතකොට ඒ ගෙදර මොකද වෙන්නේ? වොට්ටීන සමති විජ්ජති. ඒ ගෙදර වැස්සෙන් තෙමෙන්නේ නැහැ. ඒ කියන්නේ ගේ ඇතුළ වැස්සෙන් තෙමෙන්නේ නැහැ. වහලේ සිදුරු නැති නිසා ගේ ඇතුළට වතුර එන්නේ නැහැ. ඒ නිසා ගේ ඇතුළ බොහොම පරිස්සම් ආරක්ෂිතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පාඨ දෙකෙන් සිහිපත් කරනවා යම් ගෙදරක හොඳට සෙවිලි කරපු වහලක් තියෙනවා නම් ඒ හොඳට සෙවිලි කරපු වහල නිසා වර්ෂා වේලාවට ගේ ඇතුළ හොඳට ආරක්ෂිත නම් අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඒවං සුභාවිතං චිත්තං. ඒ කියන්නේ හොඳට භාවිත කරන ලද සිත. දැන් කලින් බුදුහාමුදුරුවෝ සිහිපත් කළා අභාවිත සිත පිළිබඳව. දැන් මෙතන කතා කරන්නේ භාවිත සිත පිළිබඳ. භාවිත සිත කියලා කියන්නේ සංවර්ධනය කරපු, ඒ වගේම සුරක්ෂිත කරපු, වැඩි දියුණු කරපු, ඒ වගේම හොඳ ගුණධර්මයන්ගෙන් ඒ වගේම ශක්තිමත් කරගත්ත හිත පිළිබඳව තමයි වඩන ලද සිත පිළිබඳව තමයි මෙතන බුදුරජාණන් වහන්සේ භාවිත සිත කියලා කියන්නේ. එතකොට එහෙනම් ඒවං සුභාවිතං චිත්තං. ඒ කියන්නේ මනාව වඩන ලද මනාව ආරක්ෂා කරන ලද හිත කොයි වගේද? රාගෝ න සමති විජ්ජති. රාගය නිසා තෙමින්නේ නැහැ. එතකොට එහෙනම් අපේ හිතට රාගය ආදී කොටගත් ඒ සිතුවිලි එන්නේ මොකක් නිසාද? අපේ හිතම හරියට සෙවිලි කරගෙන නැති නිසා, ආරක්ෂා කරගෙන නැති නිසා. එනම් බුදුරජාණන් වහන්සේ අපේ හිත ආරක්ෂා කරගන්න ගොඩාක් දේවල් ධර්මයේදී සිහිපත් කළා තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි රකින සීලය අපේ හිත ආරක්ෂා කරගන්න අපිට බලපාන ප්‍රධානම කාරණාවක්. එතකොට සීලය නිසා අපි තුල හික්මීමක් ඇති වෙනවා. ඉතින්දී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ සීලයත් එක්කම ගොඩාක් සම්බන්ධ සීලයක් තියෙන ඉන්ද්‍රිය සංවර සීලය කියලා. කියන්නේ අපි ඉන්ද්‍රියන් අපේ සංවර කරගන්නට ඕන. ඇහැ සංවර කරගන්නට ඕන, කන සංවර කරගන්නට ඕන, දිව, ශරීරය, ඒ වගේම නහය, ශරීරය කියන මේ පසඳුරන් සංවර කරගත්ත තරමට අපේ හිත පරිසම් කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. අපේ හිත දෝෂණය වෙන්නේ, අපේ හිතට බරක් දැනෙන්නේ, අපේ හිත අපහසුරපත් වෙන්නේ, අපේ හිතට පීඩාවක් ඇති වෙන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි. බාහිර දේවල් නිසා නෙවෙයි. අපේ ඇහැ නිසාමයි. අපේ කන නිසාමයි, අපේ නහය නිසාමයි, අපේ දිව නිසාමයි, අපේ ශරීරය නිසාම තමයි අපේ හිතට ලොකු බරක් දැනෙන්නේ. ඒ මොකක් නිසාද? අපි ඇහැ පරිස්සම් කරගත්තේ නැහැ. ඒ වගේම කන පරිස්සම් කරගත්තේ නැහැ, දිව පරිස්සම් කරගත්තේ නැහැ, නහය පරිස්සම් කරගත්තේ නැහැ, ශරීරය පරිස්සම් කරගත්තේ නැහැ.
මේ ඉන්ද්‍රයන්ට ලැබෙන හැම අරමුණක් පස්සේම ගමන් කරනවා. ඒවැයි තියෙන ආස්වාදයේ පමණයි අපි දකින්නේ. එහි තියෙන ආදීනවේ අපි දකින්නේ නැහැ. ආදීනවේ දකින කෙනා ඒ පිළිබඳව ඇලීමක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම මේ පිළිබඳ ගැටීමක් ඇති කරගන්නේ නැහැ. ඒ පුද්ගලයා මොකද කරන්නේ? නිස්සරණය අත්හැරීම කියන කාරණාව සිද්ධ කරනවා. ඒ නිසා අපි ඇහැට ලැබෙන හැම අරමුණක් පස්සේම ගමන් කරනවා. කනට ලැබෙන හැම අරමුණක් පස්සේම ගමන් කරනවා. ඒ වගේම නහයට, දිවට, ශරීර ලැබෙන හැම අරමුණක් පස්සේම ගමන් කරනවා. අන්තිමේදී හති දාලා වෙහෙසටපත් වෙනවා. ඒ නිසා අපි ලැබපු අන්තිමේදී කිසිම සතුටක් ඇත්තෙත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අපේ මේ හිත පුළුවන් තරම් ශක්තිමත් කරගන්න නම් ඒ සීලය කියන කාරණා ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා. විශේෂයෙන් අපේ ඉන්ද්‍රියන් සංවර කරගන්නට ඕන. ඒ ඉන්ද්‍රිය සංවරය තුළින් අපේ හිතට ලොකු සැහැල්ලුවක් ඇති කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් භාවනාව පිළිබඳව සිහිපත් කරනවා. ඒ හිතට එන අරමුණු පිළිබඳව අපි නිතරම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට අනුව ලෝකේ දිහා බලන්න පුළුවන් නම් අපේ හිත පරිස්සම් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අපි ස්ථිරයි කියලා දකිනවා. ඒ වගේ මේවයි ආස්වාදයේ පමණක් අපි දකිනවා. ඒ වගේ මේවයි සැප ඒ සුභවාදී පැත්ත විතර අපි බලන්නේ. අර එක්තරා ගාථාවකදී බුදුහාමුදුරු සිහිපත් කළේ සුභානුපස්සෙන් විහෙරන්තං ඉන්ද්‍රියේසු අසංගතං. ඒ කියන්නේ හැම දෙයකම මේ කාම ලෝකයේ තියෙන හැම වස්තුවක් පිළිබඳවම සුභවාදී විතරයි බලන්නේ. එහි තියෙන ආස්වාදයේ විතරයි බලන්නේ. එතකොට මොකද වෙන්නේ? අපේ හිත පරිස්සම් වෙන්නේ නැහැ. ඒක හරියට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ අර හොඳට සේවලි කරපු නැති වහලක් තියෙන ගයක් හා සමානයි. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ ගාථාවේදී සිහිපත් කරනවා යතහාගාරං සුච්චන්නං වොට්ටේන සමති විජ්ජති. හරියට හොඳට සේවලි කරපු වහලක් තියෙන ගයක් වැස්සෙන් තෙමෙන්නේ වගේ තමයි අපේ හිතත් හොඳට පරිස්සම් කරගත්තා නම් ආරක්ෂා කරගත්තා නම් අපේ හිතට රාගාදී අකුසල ධර්මයන් එන්නේ නැහැ. රාගාදී සිතුවිලි එන්නේ නැහැ. එහෙනම් අපේ හිත පරිස්සම් කරගන්න තියෙන එකම මාර්ගය තමයි ඒ සීලය, ඒ වගේම භාවනාව, ඒ වගේම සත්පුරුෂ ආශ්‍රය. මෙන්න මේ ආදී කාරණා නිසා අපි පුළුවන් තරම් මේ හිත පරිස්සම් කරගන්නට ඕන. ඒ නිසා අපේ ඉන්ද්‍රියයන් සංවර කරගන්නට ඕන. ඒ වගේම මේ ලෝකයේ දිහා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට අනුව බලන්න පුරුදු වෙන්නට ඕන. ඒ වගේම පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්නට ඕන. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කරගන්නට උත්සාහ කරන්නට ඕන. මේ ධර්ම මාර්ගයේ නිතරම ගමන් කරන්නට උත්සාහ කරන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ තුලින් අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ හිත පරිස්සම් කරගන්න. ඒ වගේම අසුභ භාවනාව, ඒ වගේම මේ ආදී කොටගත් භාවනා වඩන්නට ඕන. ඒ තුලින් තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ මේ හිත පරිස්සම් කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම සිහිපත් කරන්නේ පුළුවන් තරම් අපේ හිත පරිස්සම් කරගන්නට කියලා. ඔබ කොච්චර උත්සාහ කළත් ඔබේ හිත පරිස්සම් කරගන්න ඔබට බැරි නම් ඒකට හේතුව තමයි ඔබ තවම ඔබේ හිත හරියට වහගෙන නැහැ. ඒ කියන්නේ සිදුරු තියනවා වහලේ. ඔබේ වහලේ තාමත් සිදුරු තියෙනවා. ඒ නිසා ඔබේ වහලේ තියෙන සිදුරු ටික වහගන්න. ඒ සිදුරු තමයි බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා පංච නීවරණ ධර්ම විදිහට. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන් බුදුරජාණන් වහන්සේ සිදුරු විදිහට සිහිපත් කරන. ඒ නිසා ඒ සිදුරු වහගෙන අපේ හිත ශක්තිමත් කරගමු. අපේ සසර ගමන සූපත් කරගනිමු. භව ගමන සූපත් කරගනිමු. ඊ타මත් නික්මම් භවයකදී උතුම් නිවන අවබෝධ කරගන්න අපි හැමදෙනාම උත්සාහ ගනිමු කියන පණිවිඩය ලබා දෙමින් අද දවසේ ධම්මචින්තාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉසුරුපුර බෝසමුදු පිහිටයි.